तेरी नजरों में है तेरे सपनों में है नाराजी मुझे लगता है कि बातें दिल की होती. Hi guys, welcome back to my YouTube channel. ඉතින් දැන් අලුත් අවුරුද්දත් ඉවරකේ අපෝ ට්‍රැක් එකට වැටෙන්න ඕන හින්දාම මං හිතුවා රෑම පාඩම් කරන්න පටන් ගන්න ඕන කියලා. මොකද අර ගම්මක් කාපලාට වැඩ කරන්න පටන් ගත්තොත් තමයි ටිකටම කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ඔක්කොම ඉස්සෙල්ලා to do list එක හදාගෙන හිටියා. ඉතින් මේ තියෙන්නේ midnight study vlog එකක් නන් නෙවෙයි. මේක ඇවිල්ලා normal night study vlog එකක්. මම 8:04 විතර වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඒකලත් කියන්නේ රෑ කියලානේ. ඉතින් මේක night study vlog එකක්. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් අලුත් අවුරුදු සමරන්න නැති කියලා. ඉතින් ඔයාලා දන්නවද දන්නේ නැහැ මගේ කාමරේ තියෙන්නේ කුස්සියට ළඟමයි. ඒක නිසා මම කුස්සියේ ඉඳන් වැඩ කරන වෙලාවට මම දැන් බලාගෙන ඉන්නවා. කොහොම හරි මම වැඩ කරගෙන ඉන්න ඇස්සේ අම්මා බත් ගාලා බෙදලා ගෙනත් දුන්නා. කොහොම හරි දැන් මට මේක කන්නත් ඕනේ. ඒ වුණාට දැන් වැඩ ටික ඉවරක් දැන් මොකද මගේ රෙකෝඩින් එකේ දැන් චුට්ටක් තිය බලන්න. ඊට මං හිත හදාගත්තා වැඩ ටික කරලා ඉවර වෙලාම කනවා කියලා. මම තව චුට්ටක් රෙකෝඩින් එකේ බලන්න තියෙනවා. ඉතින් දැන් ඔයාලා හිතලා ඇති මම මේ බ්ලොග් එකක් රෙකෝඩ් කරන්න හින්දා දන්නේ නැහැ මම මෙහෙම බත් එක බෙදාගෙන නැතුනේ කියලා. නැහැම නෑ අම්මා හරිම ආසයි අපි වැඩ කරනවා නම්. ඉතින් වැඩ කරන දවස් වලට අම්මලා හරිම සතුටුයි. ඉතින් එතකොට එයා ඔය වගේ එකක හැටයන් දාලා එහෙම බත් එක බෙදලා ගෙනත් දෙනවා. ඉතින් මගේ රෙකෝඩින් එකේ අන්තිම ටිකත් ඉවරයි. දැන් ඉතින් මම මේ සස් කරලම කන්න යනවා කියලා හිතුවා. ඉතින් බලනකොට හරිම කියුට් වෝල්පේපර් එකක් හම්බුණා. මම ඉතින් ඒක ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකට දාගත්තා. ඉතින් අද තියෙන මාළුව මේක. ඔයාලගේ පැත්තේ සමහරට මාළුව නැතුව ව්‍යංජන කියනවා ඇති. ඒ වුණාට මම කියන්නේ මාළුව කියලා. ඔක කොහොම කිව්වොත් එකයිනේ. අතීතේ බලන්න ඔයාලා බිස්කට් කියනවා නම් බිස්කට් කියලා කියන්නේ. ඒ හින්දා මාළුව හරි ව්‍යංජන හරි මොකක් හරි. ඒ හින්දා ඒක හිතන්න එපා. හරිද? ඔය තියෙන අපේ අම්මා උයනේ වයි මම ආසම මෙනු එකක්. ඒකට එක හේතුවක් තමයි ගොඩක් කෙලවලු අම්මා ගෙදරම හදන්නේ. ඉතින් ඒවට මම හරිම ආසයි. මොකද කඩෙන් ගන්න එළවලු වැඩිය අම්මා ගෙදර වවන එළවලු වල වෙන රසක් තියෙනවා කියලා මට හිතෙනවා. So first bite is for you. ඉතින් කලස කොහොමද කියලා කියාගෙන යන්න. ඉතින් මමත් හිමීට කන්න පටන් ගත්තා. මොකද මට කනකොට එකපාරට වේගින් ගන්න බෑ. හිමීට මනෝලෝ කරලා ඉඳන් හිමීට තමයි කන්න ඕනේ. මොකද මේ කන අතරේ මට හිතුණා මෙච්චර රස බත් එකක් මං තනියෙන් අනාගෙන කනවට වැඩිය මොකද රසට තියෙන නේද අම්මල්ලා ගැව්වොත් කියලා. ඉතින් ඊට පස්සේ මං අම්මගෙන් අහුවා අම්මා මට කවන්න බෑද කියලා. අම්මා ඉතින් මගේ ඕන මොඩල් එකට උදව් කරනවානේ. ඉතින් අම්මා කැමරාවට පේන්න ගිහලා මෙතන දිර බත් කටවල් දෙකක් විතර කවලා සාලේ එකන් ගියා. තනියම කාමරේ ඉන්නකම එපා එන කට්ටියත් එක්ක සාල්ටලා කම කියනවා. අපේ අම්මා ගොඩක්ම ඉන්ට්‍රෝවර්ට් කෙනෙක්. ඉතින් සෝෂල් මීඩියා හැම පාවිච්චිය ඇත්තම නැති තරම්. ඒ වුණාට මම මෙහෙම වීඩියෝස් එහෙම ගන්නකොට අම්මා අම්මගේ උපරිම සපෝට් එක දෙනවා. මත් ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් ඒත් අම්මා තරම්ම නැති වුණත් ඒ හින්දාම මට ඉස්සර යාළුවෝ එහෙම හරිම අඩුයි. ඒ හින්දා මගේ පළවෙනි යාළුවත් අම්මා. ඉතින් මං හිතන්නේ ගොඩක් ළමයින්ගේ පළවෙනි සහ හොඳම යාළුවා අම්මා. ඔයාලගේ කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් නම් මම මේ කැම කාලේ හැම ඉවර වෙලා කොපිරයිට් එකක් ලියන්න කියලා හැදුවේ. මොකද අපේ ඉස්කෝලේ මේ පාර 2015 කොපිරයිට් වලට අපේ පන්තියේ මගේ තව ළමයින්ගේ නම් දාලා තිබ්බා. ෂුවර් නෑ තේරෙයිද නැද්ද කියන්නේ. ඉතින් ප්‍රැක්ටිස් කරන්න හොඳයිනේ. මම ටීචර්ට පෙන්නුවාම මෙන්න මේ වැදිරික හැදුවා. මගේ M අකුරේ W අකුරේ පොඩි වැරදි තියෙනවා කිව්වා. ඊට පස්සේ D අකුර වෙනස් කරගන්න කිව්වා. ඔන්නම ඉතින් පොඩි වැරදි ටිකක් තමයි කිව්වේ. මම ඉතින් ඒ ටික හදාගෙන අපෝ කොපිරයිට් එක ලිව්වා. තේරුණාද ඉතින් හොඳයි. මං කලින් කොපිරයිට් තරඟ වලට ගිහින් තියෙනවා. හැබැයි මම අපෝ බාලිගාවට ගියට පස්සේ වගේ තරඟ වලට ගියේ නෑ. මොකද ඒතරම මට චෙස් තරඟ තිබ්බා. ඔළුව දෙකක් තිස්සේ පුදුම තරම් චෙස් තරඟ වලට ගියේ. ඉතින් මම ඒ තරඟ වලට ගියේ නෑ. බලමු ඉතින් මේ පාර දෙන්නත් හොඳයි. මේ තියෙන මගේ ඉංග්‍රීසි පොත. අපි පේපර්ස් කරන හින්දා ඉස්කෝලේ පොතේ මුකුත්ම ලියලා නැති තරම් ඔච්චරයි ඉතින් ලියලා තියෙන්නේ. ඉතින් මම ඊට පස්සේ මගේ to do list එකේ කරපු ටික මාක් කරගත්තා. අදනම් ගොඩක් රැවට් එකක් අරන් ඉන්න ඕනේ නැති වෙයි වගේ. මොකද වැඩ වලින් භාගයට භාගයක් ඉවරයි. ඉතින් ඊට පස්සේ මට තිබ්බේ ජිට් නෝට් වගේ ලියන්න. එදා ඉස්කෝලේ ජිට් හතක් තේම කිව්වා අද ජිට් පීරියඩ් එක ගන්නවා කියලා. මොකද සාමාන්‍ය ඉස්කෝලේ ජිට් පීරියඩ් උගන්වන්නේ නැහනේ. කොහොම හරි එදා තමයි අපිට අලුතෙන්ම ජිට් පීරියඩ් උගන්වන්න ගත්තේ. ඉතින් මම එදා පොතක්වත් මොකද ගිහින් තිබ්බේ නැහැ. ඉතින් කොලේක තමයි නෝට් එක දාගෙන ආවේ. මම ඉතින් මගේ ඊට තිබ්බ මම කලින් ගිහින් අතර කරපුවා ෆිසික්ස් පන්තියේ පොතක් ගත්තා. ඉතින් මම ඒ කලින් පෙන්නුවා ඔයාලට මගේ ලස්සන ෆිසික්ස් නෝට් එක. ඒ මුල් කල් තියෙන ලස්සන නෝට් තියෙනවානේ. පස්සේ නැතුනට. ඉතින් ඔයාලට පේනවද අර අතන චූටි රතුපාට කට්ටක් තියෙනවා. ඒ කට්ටේ එහෙනම කිව්වොත් මට ඒක අලුත් අවුරුද්දට අලුත් ඉස්කෝලේ යාළුවෙක් තමයි දුන්නේ. එයා හරිම කියුට් යාළුවෙක්. කොහොම හරි එයාට සාරියක් අදින්න සපෝට් එකක් ඕනේ කිව්වා. ඉතින් ඒ කිය වෙලාවේ තමයි එයා මට දුන්නේ.
ඉතින් මට නම් යාළුවෙක් දෙන පුංචිම gift එකක් ලත් මාර විදියට වටිනවා. ඒ හින්දාමද කොහෙද මම ওই කඩුවට මාර මාසයි. ඒ කඩුව කොණ්ඩේ ගහනවට වැඩිය මං කරන්නේ මෙසුරු තියාගෙන ඒක දිහා බලන් ඉන්න එක. එච්චරට මම ඒකට ආසයි. මේ වෙනකොට නම් කට්ටියම ගොඩක් නිදි. මං කැම කාලේ ටික පරක් වෙච්ච හින්දා වැඩ කරද්දි ටිකක් රැ වුණා. කලින් කිව්වට ලැබෙන්න තියෙන රැ වුණා. ඉතින් මම සින්දුවක් දාගත්තා. මේ තියෙන රදර කෙවලස් ටික මං IT එකෙන් සේපාලිකායකේ ප්ලේලිස්ට් එකක් දාගත්තා. මං මේ දෙකෙන්ම ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහලා අහන්න. ඊට පස්සේ තිබ්බේ මගේ ටු-ඩු ලිස්ට් එකේ අන්තිම වැඩේ බයෝ ටිකක් බලන එක. ඒක නම් මම ඒකට රෙකෝඩ් කළේ නෑ. ඉතින් මං අද ගිහින් එන්නම්. අපි තවත් දවසක් අලුත් වලකින් හමුවෙමු.